ඔන්න බලන්නකො මටත් තියෙන වැඩ. පෙත්ත ගැලුවා. ඔන්න බලන්න ඊට පස්සේ මම කරන්නේ ෆ්ලවර් පොට් එකක් හදන එක. ඒකේදී අර අපිට ගන්න පුළුවන් සුදු පාට කප් එකක්. ඒ නැතුව මෙන්න මේ විදිහට මම අරගෙන කාඩ්බෝඩ් තීරුවක් මෙහෙම ග්ලූ ගන් එකෙන් අලවගෙන ඊට පස්සේ මම තෝරගන්නවා පාට දුඹුරු පාට. ඒක එක පයිප් ක්ලීනර් එක කොටස් තුනකට කපා ගන්නවා. කපාගෙන මෙන්න මේ විදිහට ග්ලූ ගන් එකෙන් මම කරන්නේ වටේම අලව ගන්න උඩටයි අතටයි පොඩ්ඩක් ඉතුරු වෙන්න කියලා. ඊට පස්සේ අට කොටසයි උඩ කොටසයි ඇතුළට නවනවා. නවලා අට කොටස දැන් වහම අර සුදු පාට පේන්න ටිකක් ඉතුරු වෙනවා. අන්න ඒකට පයිප් ක්ලීනර් දුඹුරු පාට එකෙන්ම මම චුට්ටක් අලව ගන්නවා. අලවගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔන්න දැන් අලවගෙන ඉවරයි දැන් මේ වටේම. ඊට පස්සේ උඩ ටිකක් කරන්නේ උඩ ටිකක් මම කරන්නේ ඇතුළට ග්ලූ ගන් එකෙන් ගාලා ඇතුළට නවා ගන්න එක තමයි කරන්නේ. ඒක තමයි අපේ ලස්සන ෆිනිෂින් විදිහට ෆ්ලවර් පොට් එක ලස්සනට හදා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට ඔන්න ග්ලූ ගන් එකෙන් ගාලා ඔන්න ඔය විදිහට අලව ගන්න. ඒකට ඇලෙනවා. ඊට පස්සේ අපේ ලස්සන මේ විදිහට ලස්සනට ඊට පස්සේ දැන් මම මල් පෙති ටික මේ හදාගෙන හිටියේ. මේක අලව ගන්න විතරයි තිබ්බේ. මෙන්න මේ විදිහට ඉතින් අලව ගන්නවා ග්ලූ ගන් එකෙන්ම. යාලවගෙන ඊළඟට අර මල් පෙත්ත හදන්න ඕන ලස්සනට. නවලා මේ විදිහට ඉන්සයිඩේ මේ නවලා හදලා ඉවර වෙනවත් එක්ක මගේ අතින් මෙත්තක් ගැලවුණා. බලන්න. හරි ඒ විදිහට ගැලවුණා. ඊට පස්සේ ආයෙත් ග්ලූ ගන් එකෙන් මම අලව ගත්තා. ඊට පස්සේ ඒකට මම නටු විදියට පයිප් ක්ලීනර් වලින්ම හදාගෙන තිබ්බේ. ඒක ග්ලූ ගන් එකෙන් අලව ගන්නවා. මේ විදියට මේ පොළ ටික මේකත් අලව ගත්තා. ඊට පස්සේ මම මේකට තව ලස්සන වෙන්න චූටි මල් ටිකක් හදාගෙන හිටියා. කලින්ම මල හදලා දැන් ඉවරයි මේ විදියට. ඊළඟ චූටි මල් ටික මල් ටික තමයි හදාගෙන හිටියේ. මේ පොට්ටුව දැන් මේ විදියට ගන්න තියෙන්නේ. ඉතින් බව පොට් එකට ලස්සනට මෙන්න මේ විදියට තමයි ඉතින් අපේ ෆයිනල් රිසල්ට් එක. මේ ලස්සන ඉතින් මල් පොට් පවුච් එකක් හැදුණා.